අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ එළොරටි හදන රෙසිපි එකක්. මේ ක්‍රමයට අපිට එළොරටි හදද්දී පිටි අනාන කරදර වෙන්න ඕනි නැහැ. ලේසියෙන්ම අපිට එළොරටි ටික හදාගන්න පුළුවන්. අපි දැන් බලමු මේ එළොරටි ටික කොහොමද හදන්නේ කියලා. භාජනයක් ලිපේ තියලා මම ඒකට වතුර මිලිලීටර් 300ක් විතර එකතු කරගන්නවා. රස අනුව ලුණු ටිකකුත් එකතු කරගන්නවා. පොල් තෙල් මේස හැන්දකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපේ වතුර එක හොඳට රත් වෙලා නටද්දී අපි පාන් පිටි ග්‍රෑම් 200ක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න ඕනේ මේ ටික. හොඳට කලවම් කරලා මේ වතුර ගතිය හිඳෙනකම් අපි මේක ලිපේ තියාගන්න ඕනේ. කලවම් කර කර ලිපේ තියාගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි මෙහෙම අතින් කෑල්ලක් කඩලා ගත්තට පස්සේ අපි අතේ ඇලෙන්නේ නැත්තම් ඒක තමයි හරිම පදම. එතකොට අපි ලිප ඔෆ් කරලා ලිපෙන් ඒ ටික වෙනම භාජනයකට අරගෙන නිමුණට පස්සේ මේ ටික හොඳට අනලා එක ඩෝ එකක් හදාගන්න ඕනේ. අපි මේ ටික අනලා ඩෝ එකක් හදාගත්තට පස්සේ අපි පොඩි කෑලි කඩලා ඒ ටික හොඳට තුනී කරගන්න ඕනේ. ඒ ටික මට වීඩියෝ කරගන්න නම් බැරි වුණා. තාච්චියක් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ එකට තෙල් මේස හැන්දක් විතර දාන්න. ඊට පස්සේ තෙල් එක රත් වුණාට පස්සේ බිත්තරයක් මම කඩලා දානවා. මේ ප්‍රමාණය වලට අඩු වැඩි කරගන්න පුළුවන්. මම දැම්මේ එක බිත්තරයයි. බිත්තර කන්න අකමැති කෙනෙක් නම් මේ බිත්තරයක අපි එළොරටිකට දාන්න ඕනේ. ඒක නොදා ඔයාලට හදාගන්න පුළුවන්. ඊට පස්සේ ගම්මිරිස් කුරු ටිකකුයි ලුණු ටිකකුයි දාගන්න ඕනි. ඊට පස්සේ හොඳට මේ ටික කලවම් කරගන්න. මේ විදිහට හදාගන්න ඕනි අපි හදාගත්ත බිත්තර එක. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැන්දක් විතර එකතු කරගන්න ඕනි. තෙල් එක රත් වුණාට පස්සේ මම තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් මේකට එකතු කරගන්නවා. ඒකම කරපිංච ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරන්න ඕනි. ඊට පස්සේ පොඩියට කපාගත්ත ලොකු ලුණු ගෙඩියකුත් මම එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු ටික මේ විදිහට හොඳට කලවම් කර කර අපි උයා ගන්න ඕනි. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න ඕනි. ලුණු ටිකක් මැලවිගෙන එද්දී අපි හීනියට ලියාගත්ත කැරට් ටිකක් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ රස අනුව ලුණු ටිකක් එකතු කරගන්න. කහ කුඩු තේ හැඳි කාලා ගම්මිරිස් කුඩු තේ හැඳක් කෑලි මිරිස් තේ හැන්දක් විතරත් එකතු කරගන්න. ගොඩක් සැර කන්න කැමති කෙනෙක් නම් කෑලි මිරිස් කුඩු තවත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා හොඳට තම්බල පොඩි කරගත්ත අල ගෙඩියක්. ඒව එක්කම අර බිත්තර කෑලි ටිකත් අපි එකතු කරගන්නවා.
ලිප නිමලා වෙලාව අරගෙන හොඳට කලවම් කරගන්න. මෙන්න මේ විදිහට ඔක්කොම හොඳට කලවම් කරගෙන තියෙන්න ඕනේ. ඉතින් දැන් තියෙන්නේ එළවලු ටික නමා ගන්න වැඩේ. ඒ ටික නම් ඔයාලට කැමති විදිහට කරන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මේ රෙසිපි එකේදී ඔයාලට පිටියන යන කරදර වෙන්න ඕනේ නැහැ. හරිම ලේසියෙන් ඉක්මනටම හරිම රසට එළවලු ටික හදා ගන්න පුළුවන්. බිසි දවසට ගොඩක්ම ගැලපෙන රෙසිපි එකක් තමයි මේක. දැන් තියෙන්නේ එළවලු ටික පුච්ච ගන්න. මේ තියෙන්නේ මම හදාගත්ත එළවලු ටික. ඉතින් ඔයාලටත් පුළුවන් ගෙදරදීම මේ රෙසිපි එක try කරලා බලන්න. try කරලා බලලා මතක හිතුව කොහොමද කියලාත් අපිට කියන්න අමතක කරන්න එපා. අලුත් රෙසිපි එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න.